අපි මේ දැන් ඩ්‍රොප් වයර් එක කැඩලා තියෙනවා නම් අපි මේක ස්ප්ලයිස් කරගන්න යන්නේ T400S කියන මැෂින් එක පාවිච්චි කරලා ස්ප්ලයිසිං මැෂින් එක. ඊට ඉස්සෙල්ලාම අපි මේ විදිහට ප්‍රිපෙයාර් කරගන්න ඕන ඩ්‍රොප් වයර් ගාඩ් වයර් දෙක සම්බන්ධ කරලා එතන ගැටයක් දාලා සහ මේතන ස්පයිරල් කරලා ගන්න ඕන. මේ විදිහට ටයිට් එකට හොඳට තියෙන විදිහට අපි කලින් ඒ ගැන විස්තර කිව්වනේ. එතකොට ඊට පස්සේ අපි මෙන්න මේ අපි තියෙන මේ ෆයිනලි එන ක්ලෝෂර් එක තමයි මේ තියෙන්නේ. ක්ලෝෂර් එකේ මේ කොටස් දෙක අපි මේකට ඉන්සර්ට් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. එතනටත් එකයි අනිත් පැත්තට අනිත් එක. හරි. ඊට පස්සේ මේ තියෙන අපේ ස්ලීව් එක. මේ ස්ලීව් එක අපි එතනට ඉන්සර්ට් කරගන්න. පැත්තට දාගන්න. දාගෙන ඩ්‍රොප් වයර් ස්ට්‍රිප් එක පාවිච්චි කරලා මේකේ එජ් එකට මෙන්න තියෙන ටිකක් මෙහායින් සෙන්ටිමීටර් විතර මෙහායින් මේක කරගන්නවා. රයිට් අපි මේ පැත්තත් ඒ විදිහටම ස්ට්‍රිප් කරගන්නවා. මේක අපි ගොඩක් දුර දිගට ගන්නෑ මේ අගිස්සටම ගන්නෑ. මොකද අපිට ක්ලීව් එකට දාගන්න දිග වැඩි වෙනවා. ඒ නිසා පොඩ්ඩක් සෙන්ටිමීටරයක් විතර මෙහායින් නවත්තලා මේක ඩ්‍රොප් වයර් ස්ට්‍රිප් එකේ කාර්යය අවසන්. ඊපස්සේ අපිට තියෙන්නේ මේ 3 හෝල් ස්ට්‍රිප් එක පාවිච්චි කරලා මේක රිමූව් කරන්න. මේ රිමූව් කරගන්නකොට අවුටර් ජැකට් එක අපි පාවිච්චි කරන්න ඕන අපි ඉතිරි කරන්න ඕන අවුටර් ජැකට් එක සෙන්ටිමීටරයකට අඩු වෙන්න අපි සාමාන්‍යයෙන් මිලිමීටර් 9ක් කියලා ඊටත් අපි මිලිමීටර් 9 හෝ ඊට අඩුවෙන් අපි by experience මේක මයි කරනවා. 3 holes strip එකේ අන්තිම සිදුරතාව මේකට පාවිච්චි කරන්නේ. මේ දෙක ස්ට්‍රිප් කරගෙන ඉවරයි. ඩ්‍රොප් වයර් ස්ට්‍රිප් එක පාවිච්චි කරලා ඔයාලට පේන ඇති පොඩි පොඩි ඩස්ට් එකක් නැත්නම් සිලිකන් අංශ බෙදෙන පේන්න තියෙනවා. අපි ඒවා ක්ලීන් කරගන්න ඕනේ. ඒක අපි පාවිච්චි කරනවා isopropyl alcohol සහ lint free tissue එකක්. ඒක පොංගෝලා ගත්ත lint free tissue එකක් මෙහෙම අරගෙන මේක අපි ක්ලීන් කරගන්න මේක. පොඩක් හරවලත් අපි ක්ලීන් කරගන්න. මේකත් ඒ වගේ. හොඳින් ක්ලීන් කරගත්තට පස්සේ නමල බලන අංශක තියෙන නමල බලනවා. මේක කැඩිලා යනවාද කියලා මෙහෙම නමල බලනවා. ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ අපිට තියෙන්නේ ක්ලීවර් එක පාවිච්චි කරලා මේ ක්ලීව් කරගන්න. මේ ක්ලීවර් එක පාවිච්චි කරනවා. මේක ස්පෙෂලි හදලා තියෙන්නේ ඩ්‍රොප් වයර් එක ස්ප්ලයිස් කරනකොට ක්ලීව් කරන්න. මේකේ අපි ඉස්සෙල්ලාම මෙතන මේ කොටස මේව ලෝඩ් කරලා ඊපස්සේ මේ ඩස්පින් එක ඕපන් කරලා ඊපස්සේ මේ හෝල්ඩර් එක උඩ මේක ප්ලේස් කරනවා. මෙන්න මේ විදිහට ප්ලේස් කරනවා. මේ බලන්න මේ ප්ලේස් කරගෙන යනකොට එතනට මේ ගියයින් පස්සේ අපි මෙහෙම මේක හෝල්ඩර් එක මෙහෙම ප්‍රෙස් කරලා වහලා මේක ලෝඩ් කරපෙකින් අපි ටච් එකක් දෙනවා මේ ඩස්පින් එක විතර වැහිලා යනවා. එතකොට මේ පැත්ත අපි දැන් රෙඩි. අපි ඒක රිමූව් කරගත්ත එක මෙහෙට ගත්තා. හරි. දැන් මේ තියෙන්නේ අපේ ස්ප්ලයිසිං මැෂින් එක. අපි මේක ඉන්සර්ට් කරලා ස්ප්ලයිසිං එකට යන්න ඕන. ඉස්සෙල්ලාම අපි මේක ඕපන් කරනවා. මෙතනින් තමයි අපි ඕපන් කරන්නේ. හෝල්ඩ් එක මේක ඉම්ප්ලිමන්ට් කරලාම තියෙන්නේ ඇතුලේ. ඒක වෙනස් අපිට හෝල්ඩර්ස් වෙනම ගලවලා දාන්න ඕනේ නැහැ. අපි මේක මෙතනින් මෙහෙම තියලා තල්ලු කරන්නේවත් ඉස්සරහින් වැඩිපුර තියලා පිටිපස්ස රදින්නේවත් නැහැ. මේක ගිහිල්ලා එක සැරේටම අපි මෙතන මෙහෙම තියනවා. ඒ තියෙනකොට V groove එක සහ needle එක අතර හිටින්න අපි මේක ඇඩ්ජස්ට් කරගන්නවා. ඔය වගේ මේකේ හෝල්ඩර් එක වැහුවාම මේ පැත්ත හරි. අපි මේ පැත්ත මතක තියාගන්න ඕනේ. මේ මෝටර් ඩ්‍රයිවර්ස් වැඩ කරද්දී අපි මේක ඕපන් කරන්නේ. රයිට් හරි. ඊට පස්සේ මෙහෙම තිබ්බ එක අපි මේ හෝල්ඩර් එක වහලා මේ අපි මේ ෆයිබර් දෙකම ප්ලේස් කරලා තියෙන්නේ හෝල්ඩර් දෙකේ.
ඩ්‍රොප් වයර් එක මෙතන තියෙන්නේ ඔයාලා බලන්න හොඳටම පුළුවන් මේ හරියේ ඩ්‍රොප් වයර් එක හෝල් කරන පොඩි කොටසක් තියෙනවා. ඒ ගානට අපි මෙෂර්මන්ට් එක කැපුවොත් එතන ෆයිබර් ඩ්‍රොප් වයර් එක යා හිර කරගෙන තියාගන්න. එහෙම වුනේ නැත්තම් තමයි අපිට මේක ගොඩක් අමාරු වෙන්නේ. අපි දැන් ඔය විදිහට හෝල් කරලා තියෙනවා. අපි බලමු මේක අපි මෙන්න මෙතනින් වැහුවාම මෙහෙම ෆයිබර් දෙක මෙතන පෙන්වන්න ගන්නවා. අපි මෙතන චෙක් කරනවා ෆියුෂන් චෙක් එක අවුලක් නැතුව මේක කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා. අපි ආපහු ෆියුෂන් එක ගහනවා. දැන් මේ තියෙන්නේ ස්ප්ලයිසිං වෙන අවස්ථාව. තනි ෆයිබර් එකක් විදිහට මේක ස්ප්ලයිස් වුණා. එස්ටිමේට් ලොස් එක 0.01 dB. ඒ කියන්නේ මේක සක්සස් මෙතන 0.05 වලට වැඩි අඩු වුණා නම් අපේ ස්ලයිසිං එක සක්සස් කියලා ගන්න පුළුවන්. දැන් අපි ආපහු ගැහුවා මේක ප්‍රූෆ් ටෙස්ට් එකක් වෙනවා ස්ලයිසිං කම්ප්ලීට් රිමූව් ද ෆයිබර් කියලා එනවා. එතකොට අපි හිමින් සීරුවට මේක රිමූව් කර ගන්න ඕන. අපි එක පැත්තක හෝල්ඩර් එක මේක ගලවනවා. ඊට කලින් අපි ලං කරගෙන අපි මෙහෙම කනෙක්ටරෙන් ගලවනවා කර ගන්නවා හිමින් සීරුවට මෙතනට. පස්සේ මේකත් අයින් කරනවා. දැන් අපේ ස්ප්ලයිසිං එක ඕකේ. අපි වැඩි උඩට ගන්නෙ නැහැ. ෂේප් එකේ මේක අපි මේ වගේ මේක දාගන්නවා ඇතුළට. මේක වහලා අපි මේක ආපහු දානවා හීට් අවන් එක අස්සට මේක දානවා. දාලා මේක මේ විදිහට වහනවා. වහලා අපි මෙන්න මේ තැඹිලි පාට බටන් එක ගෙන අපි හීට් අවන් එක ඔන් කරාම මේ තැඹිලි පාට බටන් එක ඕෆ් වෙනකන් අපි බීප් එකක් එක්ක ඕෆ් වෙලා යනවා. ඒ වෙනකන් අපි ඒක තියනවා. මෙන්න මේ හරියෙන් පොඩි yellow color line එකක් යන line එක process වෙලා මෙතනට නැවතුණායින් පස්සේ මේ orange light එක ඕෆ් වෙලා යනවා. ඕෆ් වුණාට පස්සේ අපේ ස්ප්ලයිසිං එක අවසන් වෙනවා. හෝල් කරනවා. තැඹිලි පාට බටන් එකට අල්ලලා මහාලට Harap support ya tuh. Tille na tuh nih. Edit kan tuh saya. Kayak kan di pak dan mimi off ini lagi. तो මේ ඒ බීප් එකත් එක්ක මේක ඕෆ් වෙලා ගියා. දැන් අපිට හීට් වෙලා ඉවරයි. හීට් අවන් එක අපිට ඕපන් කරන්න පුළුවන් දැන්. හීට් අවන් එක ඕපන් කරනකොට මේ වගේ අපිට ස්ප්ලයිසිං වෙච්ච ස්ප්ලයිසිං රේන්ෆෝස්මන්ට් එක කියන්නේ මෙතන වාණේ කූරක් තියෙන්නේ මේ ස්ලීව් එකේ. ඇත්තට හැම ස්ලීව් එකකම වාණේ කූරක් තියෙන්නේ. මේකේ කූරු දෙකක් තියෙනවා දෙපැත්තෙන්. ඒ දෙක හොඳට ප්ලේස් වෙලා මේ ඉන්සුලේෂන් එක සෙට් වෙලා මැද ස්ප්ලයිසිං එක සක්සස් විදිහට තියෙනවා. හරි. ඊට පස්සේ අපි ෆයිනලි අපි කරන්නේ මේ අපි දාගත්ත ගෲ දෙක මෙතනට ගෙනල්ලා මේ කවර් එක මේක දාලා ක්ලෝෂර් එක දාලා මෙතනට ප්ලේස් කරගන්නවා. අපි ස්ප්ලයිසිං එක දාලා මේක මේ වහලා මෙතන මේක මෙහෙම වහනවා. රයිට්. වහලා ඉවරයි. මේ පැත්තත් එහෙමයි. එහෙම ගෙනල්ලා මේකත් එහෙම වහලා දානවා. එතකොට අපේ ඩ්‍රොප් වයර් ස්ප්ලයිසිං එකේ වැඩ කටයුතු අවසానයි. එහෙම අපි හොඳට ක්ලෝස් වෙලා මෙහෙලා තියෙන හොඳට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සර්විස් එක වැඩ කරනවා. එහෙනම් thank you very much.